හයි කොහොමද? ඔන්න අදත් අපි හැමෝම ආස කරන රස රෙසිපි එකක් අරගෙන තමයි මම ඔයාලා ගාවට ආවේ. එහෙනම් වැඩි කතාවක් නැතුව යමු රෙසිපි එකට. අපි මුලින්ම අග්ගල එක හදාගන්න කලින් පොල් අවශ්‍ය වෙනවා. ඒක නිසා පොල් එක මුලින්ම තෙත බේරෙන්න පෑන් එකකට දාලා අපි වතුර ගතිය අයින් කරගන්න ඕනේ. ඔය විදිහට ටිකක් පෑන් එකේ දාලා කබලේ බැදෙනකන් තියන්න. වතුර චුට්ටක් ඔය විදිහට හිමින් අයින් වෙනකන්. දැන් වතුර ටික ඔක්කොම අයින් වෙලා golden brown කලර් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනව නේද? ඔකේ golden brown එකක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒක තමයි හරිම පදම. දැන් අපි පෑන් එක ලිපෙන් බා ගන්නවා. ඊට පස්සේ පොල් ටික අපි බැදගත්ත භාජනයේටම පෑන් එකටම ගම්බිරිස් ටිකක් දාලා ගම්බිරිස් අපිට අවශ්‍ය පදමට දාගන්න. ඒ කියන්නේ අපේ තියෙන ප්‍රමාණය අනුව තමයි ගම්බිරිස් ගන්න ඕනේ. හිතින්මට දාලා හොඳට ගම්බිරිස් ටිකේ අමු ගතිය යනකම් පෑන් එකේ ෆ්‍රයි කරගන්න ඕන ටික වෙලාවක්. අපි එහෙනම් අග්ගල ටික හදාගන්න බලමු. අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි හාල් බැදගෙන හාල් පිටි අවශ්‍ය වෙනවා. රතු සහල් සුදු සහල් දෙකෙන්ම ගන්න පුළුවන්. මම අද අරන් තියෙන්නේ රතු හාල් බැදලා. රතු හාල් අරගෙන හොදලා වේලලා කබලේ බැදලා තමයි මේ අරන් තියෙන්නේ. මම මෙතන හාල් පිටි 350 ග්‍රෑම් අරන් තිනවා. 250 ග්‍රෑම් වලින් 20 ග්‍රෑම් වගේ අරන් තියාගෙන තිනවා අග්ගලේ මතු පිට තවරන්න. ඒ වගේම මෙතන අරන් තිනවා වතුර මේස හැඳි 3ක් වගේ නිකන් වතුර. මෙතන සීනි අරන් තිනවා ග්‍රෑම් 50ක්. ගම්බිරිස් ටිකක් අරන් තිනවා කබලේ බැදලා. ඒක තමන්ට අවශ්‍ය තමන්ගේ රස අනුව ගම්බිරිස් දාගන්න පුළුවන්. ලුණු අරන් තිනවා තේ හැන්දකට අඩු ප්‍රමාණයක්. කරාබ්නටි දෙකක් කරදමුංගු දෙකක් තලලා අරගෙන තිනවා. ඒ වගේම මෙතන කබලේ බැදගත්ත පොල් බෑග් පොල් තිනවා. ඒ වගේ මෙතන තිනවා පොල් පැණි 150 මිලිලීටර් අරන් තිනවා. ඔයගලන්ට මේකට හකුරු ගන්නත් පුළුවන්. මේක තමන්ගේ කැමැත්ත අනුව අරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු අද කොහොමද අග්ගල හදන්නේ කියලා. non stick pan එකක් තියා ගන්නවා අපි. ඊට පස්සේ අපි ඒක බැදගත්තු පොල් ටික මේකට එකතු කරනවා. කැමති නම් මෙහෙම බැද ගන්නෙත් නැතුව තමන්ට පුළුවන් මේකටම පොල් ටික දාලා චුට්ටක් කැනර තෙත ගතිය යවාගෙන වේලිච්ච ගතිය අරගෙන ඊට පස්සේ ටිකකින් පැණි එකතු කරගන්නත් පුළුවන්. මෙතන තියෙන්නේ පොල් බෑග් වගේ පොල් තමයි තියෙන්නේ. බෑයක් වගේ දැම්මනම් හොඳටම ඇති. ඔයගොල්ලන් ගන්න ප්‍රමාණය අනුව ඔයගලන්ට පොල් ගන්න පුළුවන්. දැන් මෙතන අපි 150 මිලිලීටර පැණි තියෙනවා. ඒක මේ පොල් එකට හිමීට දා ගන්නවා. ඊට පස්සේ අර අපි තියාගත්ත වතුර ටික තියෙන්නේ මේ සැඳි තුන මේකට පොඩ්ඩක් ආයෙ කලවම් කරලා ඒකේ තියෙන පැණි ටික හොඳට අපි මික්ස් කරලා ආයෙ මේකට එකතු කරගන්නවා. මේ විදියට. ඊට පස්සේ හොඳට කලවම් කරන්න ඕනේ. හොඳට මේක නටනකම් කලවම් කරන්න. චූටි බුබුලු ගතියක් එනකොට ඕෆ් කරන්න. පැණි ටික මේ විදිහට දාලා හොඳට පොල් ටික හොඳට නටනකම් මේ විදිහට හැඳි ගන්න ඕනේ. මෙතන සීනි ග්‍රෑම් 25ක් තියෙනවා. අපි ඒකත් මේ මිශ්‍රණයටම දාගන්නවා දැන්. දාලා හොඳින් කලවම් කරගන්න. මෙතන තියෙනවා ලුණු, ගම්බිරිස් සහ කරදමුගු කරාබ්නටි. අපි දැන් රස පදමට මේ ටික දාගන්න ඕනේ මේකට. අපිට පුළුවන් ගම්බිරිස්
අපි මෙතනින් දාලා ඉවරනට පස්සේ නිකන් හරි අනනකොට මදි ගතියක් ආවොත් ආයෙ උඩින් දාලා එකතු කරගෙන අනන්න පුළුවන්. ඉස්සෙල්ලා මම පැණි 150 මිලිලීටර ගත්තා. අපිට මේකට ඒක මදි නම් තව පැණි ටිකක් එකතු කරලා අපේ හිතේ මිම්මට එකතු කරලා මේක චුට්ටක් දිය මිශ්‍රණයක් වෙන විදියට අපි පොල් පැණි එක අපි හදා ගන්නවා. මේ වෙලාවේදී අපි ලිපෙන් බාලා ඉවර වෙලා අපි මිශ්‍රණය ඒකට අපි කොටලා තියාගත්තු හාල් ටිකින් ටික එකතු කරන්න ඕනේ. මේක ග්ලව්ස් එකක් දාලා අතින් අනන්න පුළුවන් නම් තව හොඳයි. මෙහෙම වල අනාගතට පස්සේ මේකේ රස බලන්න ලුණු රස ගම්මිරිස් රස ඇතිද කියලා බලන්න. බලලා මදි නම් ආයෙ ඔයාලට ටිකක් දාගන්න පුළුවන්. ඔයාලට මේකේදී නිකන් වේලිච්ච ගතිය වැඩි වගේ නම් ආයෙ පැණි චුට්ටක් කුඩු කරලත් මේකට දාගන්න පුළුවන්. අපි දැන් මේ විදියට Tamanට කැමති සයිස් එකේ බෝල හදා ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේක නිවෙන්න කලින් බෝල ටික හදා ගන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම හදාගත්තා. අර අපි ඉස්සෙල්ලා කලින් අයින් කරගත්තු අග්ගල කුඩු එක තියෙන්නේ මේකේ මේ විදියට තවර ගන්නවා. හොඳට තවරගෙන අපිට අසුර ගන්න පුළුවන්. ඔන්න අපි හදාගත්තු අපේ අග්ගල ටික මම ග්‍රෑම් 250ක් විතර ගත්ත හාල් පිටි මට අග්ගල පුලි 12ක් විතර හදාගන්න පුළුවන්කමක් තිබ්බා. ඉතින් ඔයාලට මේ ප්‍රමාණය ඩබල් කරගන්න ඕන නම් මම ගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් වැඩිපුර අරගන්න ඩබල් කරලා ගන්න. එතකොට ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණය හදාගන්න පුළුවන්. මෙහෙම තමයි එහෙනම් ඉතින් අපි අද අපේ අග්ගල ටික හැදුවේ. නැවතත් ලස්සන වීඩියෝ එකකින් රස වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්න එන්නම්. එහෙනම් මං ගිහින් එන්නම් අදට. බයි බයි. අද මගේ මේ රෙසිපි එක ඔයාලට වැදගත් වුණා නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා දෙන්න. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මගේ වැරදි අඩුපාඩුත් තියෙනවා නම් මට යටින් පහලින් කමෙන්ට් එකක් දාන්න.